Hello friends, welcome back to another gameplay video. ඕනේ ඉතින් මම අර ගත්තා ස්කින් එකක් මේ ඔබිට උචීහා. ඉතින් මේ ස්කින් එක හොඳයි කියලා ඔයාලා දාපල්ලා කමෙන්ට් එකක්. අනිවාර්යෙන් දාන්න. මොකද මේ ස්කින් එකේ හොඳ තත්ත්වය මම බලන්නත් බෑ. ඉතින් මම අද කරන්න හිතන් ඉන්නේ මගේ මේ ගේ අප්ග්‍රේඩ් කරන්න. ඉතින් මේ ගේට මේක අත මේ බලන්න පෙට්ටක් වගේ මේ ගෙදර මේ ඉතින් මම හිතන් ඉන්නේ මේ ගෙදර පොඩ්ඩක් අප්ග්‍රේඩ් කළා උඩ තට්ටුවකුත් ගහන්නද උඩ තට්ටුවක් ගහලා part 3 එකෙන් මං ගේන්න හිතන් ඉන්නේ සුපිරිම يعني සුපිරියක් කරන්න යන වර්ල්ඩ් එක අය කුඩු වෙන්න හදන ඊළඟ يعني part එකේදී ඊළඟ part එකේදී මේකේ නම් මම හිතන් ඉන්නේ ගේ පොඩ්ඩක් අප්ඩේට් කරලා පොඩ්ඩක් මේ වටේ එක්ස්ප්ලෝර් කරන්නත් තියෙනවා බලමු. ඉතින් අතන මකුලෙක් කරගෙනවා. He has a mental image. Get out. මේ මුන්ගේ අපිට ඇඳක් තියනවානේ අපිට අපි කලින් එපිසෝඩ් එක ඉවර කරේ නම් ඉදාගන්නේ මේ සැරේ මේ අගේ ස්කින් එකක් තියෙනවනේ අලුතින් ඔබිටගේ ස්කින් එකක් තියෙනවා. දැන් බාගෙට අංග සම්පූර්ණ බාගෙට අංග සම්පූර්ණ නෑ බාගෙට සම්පූර්ණයි. ඊළඟට තියෙන්නේ මේ පොඩ්ඩක් මේකේ ඩෙකරේට් කරලා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි තියෙන්නේ වික්‍රමය හරිද? ඉතින් මේකේ මේ ජනෙල් දාන්න තෝරන එකට වැලිත් හොයාගන්න ඕනේ. වැලි වලට කලින් කෝල් හොයාගන්න. කෝල් නෑනේ. ඒ හින්දා අපිට ප්ලෑන්ක්ස් දාලා තමයි දාන්න වෙන්නේ. බලමු. ඒකට කලින් අපි මේ ෆරන්ස් එකක් ගන්න ඕනේ. ෆරන්ස් එක අරගෙන මේ එතන මේ ගේ ඉඩමඩි ෆරන්ස් දාන්න. අපි මේ දොර වහලා යන්න නැත්තම් මකුළු ඇවිල්ලා ඕක විනාශ කරලා දානවා. අපි මෙතනින් ගහමු පිටපස්සට කැල්ලා. මේක ඇල්ල අඩු මේක වැඩක් නැහැ. මේකේ මෙතනින් උඩටකයි මේ පැත්තට ගාන හරි මේ පැත්තට ගාන හරි ගහන්න ඕනේ. රූම් 3 එකක් උඩ තට්ටුවරත් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් බ්ලොක් 3ක් එන්න ඕනේ මේ පැත්තට. බ්ලොක් 3ක් දාලා මේ පැත්තට බ්ලොක් 6ක් විතර තියෙන්න ඕනේ. ඔව් බ්ලොක් 6ක් හරියට නෑ. බ්ලොක් 6ක් නෙවෙයි. බ්ලොක් 4ක් ඕනේ මේ පැත්තට. අර මේ පළල පැත්තට ගන්න ඕනේ බ්ලොක් 6ක්. බ්ලොක් 6යි මේ රූම් එක ගහන්න ඕනේ බ්ලොක් 24. ඔව් සම්පූර්ණ බ්ලොක් ගන්න 24ක් විතර ගහන්න ඕනේ. මේකේ අපි වටේට තාප්පයක් ගහන්න පුළුවන් වුණොත් ඒකටත් ඉතින් අපිට කොබල්ස්ටෝන් හොයාගෙන ඒකට කට් එකක් ඕන වෙයි. තාප්පේ ගහන්න වැටක් වගේ වැටාගේ තාප්පේ ගහන්න. තාප්පයක් ගහලා ඉතින් වැඩක් නැහැ. මේ ස්පයිඩර්ස්ලා නම් එනවනම් එනවා. උට ඕන වෙලාවට ඌ එනවා. ඒකයි ඔන්න ස්පයිඩර්ස්ලාගේ තියෙන කරුමේ. ඔක්කොම දසවදයක් දින කාලකන්ණි සත්තු జాතිය. කලින් එපිසෝඩ් එකේදීත් ඕකෙක් ඇවිල්ලා මේ පාඩුවේ මේ මං වැඩ කරගෙන හිටපු තැනට ඇවිල්ලා මට කෙලින්න හැදුවා. එන්නේ ඒකයි ඔන්න ඔය වසවර්ති බකුළුව මහ වදයක් කියලා කියන්නේ. ඕකුන්ට නම් එන හතම ගහන්න ඕනේ. මොන මගුලක්ද මන්ද මේ මකුළුව නම්. මකුළුව කියනවා ජරා ජාතියන්නේ. සෙරප්පුවෙන් ගහන්න ඕනේ. හැබැයි පව්විති. මකුළුවා කියන්නේ සතෙක්. සත්තුන්ට හිංසා කරන්න හොඳ නැහැ. හැබැයි ඔය වගේ අපි වගේ මිනිස්සුන්ට ඒ පොඩි සත්තු අපිට අපහාස කරන්න කරදර ගන්න හොඳ නැහැ. ඒක මිනිස් හිංසනයක්. කරුමෙට මේවත් ඉවර වුණා. අපි මෙතනින් මේ පැත්තට කඩාගෙන මාරන් ලක්කයක් කරකට් කැඩුනා. හරියට බඩු හරි. දැන් අතින් කඩමු. පොරවත් කැඩුනා. අතර චෙස්ට් එක දැන් ආයෙ වටෙන් යන්න ගියොත් තාටුත් අඩුවෙයි. මෙතනින් උතරදී මාර අන්ලක්කයක් තියෙනවා. රෙසිගිස්ස කියන්නේ මේකේ
අපි මෙතනින් කඩලා මේ අතර පොඩ්ඩක් දාන්න බැල. දැන් හිතාගන්න බෑ තමයි මේ උඩින් මැසේජ් ආව ඩුන් කියන්නේ. හිතාගන්න බෑ කියලා අපි දන්නවා. උඹලා කියන්න ඕනේ නෑ හිතාගන්න ඕනේ නෑ කියලා. ක්‍රාෆ්ටින් ටේබල් එකත් අපි කඩමු. හරි අපි මේ පොඩි කට් සීන් එකක් ගියා. මේ හරි මෙතනින් අපි මේක කඩලා ස්ලැබ් දාන්න උද. ස්ලැබ් දැම්ම කියලා ස්ලැබ් එක අයින් කරලා මෙතනට තනි ප්ලෑන්ක්ස් දාන්න ඕනේ. මේ ඩර්ට් බ්ලොක් ටික අයින් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන ප්ලෑන්ක්ස් දාමු සම්පූර්ණ. හරි දොරවල් කැල්ලා. අර මොකෙද්ද? උන්ඩරින් ට්‍රේඩර් කෙනෙක් හිටියා. අපි ගාවේ බ්ලොක් ඉවර වුණා. බඩු බකට්. හරි අපි මේක මේ ගමන් මේ ගාවි විනාශ කරන්න ඕනේ. හරි තව කපමු. මෙතන මේ ගහ කඩන්න ඕනේ. උස මදි දන්නේ. ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ ගෙන් ඉල්ලීමක් කරන්න දෙනවා. ඒ තමයි ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අපි තාම ඉන්නේ වුඩන් ඒජ් එකේ. අපි ඊළඟට යන්න ඕනේ ස්ටෝන් එකේ නේ. තාම ස්ටෝන් එකට දැන් ළඟට ඇවිල්ලා ඉන්නේ. ඊළඟට යන්න තියෙන්නේ අයන් එකට. අයන් එක හදාගන්න අපිට ස්ටෝන් එක කොහොමත් ඕනේ. අපිට අද මං හිතන් ඉන්නේ මයිනින් ඒරියා එකකොත් ගහන්න. මයිනින් ඒරියා එකේ පොඩ්ඩක් විතර ගහලා ඉතුරු ටික ඊළඟ එපිසෝඩ් එකේ ගන්න තමයි බලන් ඉන්නේ. මේ උඩට තට්ටුව ගහන්න ඕනේ. මේකේ මෙතන ස්ලැබ් එක හදනවා. ක්‍රාෆ්ටින් ටේබල් නෑ ඊට කලින් දොර දාන් ඉන්න ඕනේ. අර විච් කෙනෙක් හරි මොකෙක් හරි සොම්බියෙක් හරි කෙනෙක් ඇවිල්ලා අතුලට ඇවිල්ලා ස්ප්ලෑෂ් එකක් හරි නැත්නම් ස්කිලටන් කෙනෙක් ඇවිල්ලා දුන්නෙන් ගැහුවොත් හරි ඉවරයි. ඉතින් ස්ලැබ් 3ක් තියෙනවා. කමන්නේ. හදමු. කෝ ස්ලැබ් නේද? 6යි 21යි 27ක් හරි. හරි ඉක්මනට හදන්න ඕනේ. නැත්නම් මොකෙක් හරි එකෙක් ඇවිල්ලා කැල්ල යනකම් බලන් ඉන්නවා. මේ උඩිනුත් හදන්න ඕනේ. මෙතනට එකයි මෙතනට එකයි මෙතනට එකයි මෙතනට එකයි අයියෝ අනේ මේක ඉතින් අපි මෙතන මේ පැත්තට ස්ලැබ් ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ මේ උඩ වහලා ගහන්න ඕනේ. අර සොම්බීස්ලා ඉදන්නේ. සොම්බීස්ලාට උඩට එන්න බෑනේ. මෙතන හරි මෙතනින් අපි උඩට රූම් එක ගහන්න ඕනේ නිකන් අර නිකන් ලාවට පේනවා වගේ. කෑමත් හදාගන්න ඕනේ. එතකොට තමයි හෙල්ත් එක අඩු වුණොත් කෑම හින්දා තමයි අපි ඉන්න පුළුවන්. මේ උඩට එකයි මෙතනට 2යි 3යි 4යි මෙතනට 2යි 3යි 4යි ඊට පස්සේ මෙතනින් දොරයි. උඩින් වහලක් ගන්න අපි මෙතනින් බ්ලොක් එකක් දාලා උඩට යනවා. චා විච් කෙනෙක් අපි මෙතන උඩින් වහලයක් ගහන්න ඕනේ. මෙතන ගහකින්ද අපිට ගහන්න බෑ. අපි මේ ගහ කඩන්න ඕනේ. ගූ ගාගා අන්නරෝ ගැහුවා.
අයියෝ අරු ගැහුවා විචිස් ෆ්ලෑෂ් එකක් ගැහුවා මට කන්න බෑ අයියෝ අනේ අයියෝ අනේ අයියෝ තව තප්පර 11ක් ඉන්න ඕනේ කමෝ ඒතොර හાર્ට් ඇඩි වෙනවා හරි අම්මට උඩු හරි දැන් හරි දැන් ඉවරයි අරකම මරාගෙන කනවා පෙති ගහලා කනවා අද නම් මොකද මම හොයාගෙන ගිහිල්ලා ගහලා එනවා කනවා ඔය හොතපු විස්ට පුළුවන්ද මේ මට මගේ හાર્ට් එක අයින් කළා මේ මෙතන ඇඳක්වත් දාන්න බෑ අයියෝ පුළුවන් හැබැයි නිදා ගන්න බෑ වැඩක් නෑ යන්නත් බෑ මේ මහවද මේ ක්‍රාෆ්ටින් ටේබල් එක අර හිටියා මේක මන් දිගටම ගෙනියන්න හදන්නේ මේ වර්ල්ඩ් එක දිගටම ගිහිල්ලා අන්තිමට එන්ඩ් කරගන්න මන හැබැයි ඒ අස්ම අලුතින් මොඩ් එකක් ගේනවා හොරර් මොඩ්ස් ටිකක් කේව් ඩෙව්ල වගේ නැත්තම් අර මෑන් ෆ්‍රොම් ද ෆොග් ඒ වගේ මොඩ් ටිකක් ගෙනද නැත්තම් ද නොකර් ඒ වගේ ඒවා ටිකක් ගේනවා මෙතනින් හොඳ මොකද්ද ලෙදර් කැප් එකද ලෙදර් බූට්ස්ද ලෙදර් බූට්ස් ගන්න ඒක හොඳයි ඔව් ගන්නවද අරක ගන්නවද මේක ගන්න ඒක කැතයි වැටුනේ අපි මේකේ නෙව කෝරුදයි ඕකට ගහන්න අර හිටියා අතර හිටියා අතුරු දහන් වුණා ඌ කොහෙ යනවද මන්ද අපි මෙතනින් ෆෝරන්ස් එකක් දාමු ෆෝරන්ස් එක දැම්මට පස්සේ අපිට මේකෙන් මේ රෝකෝපර් ටික හරි හදාගන්න පුළුවන් එතකොට මේ ප්ලෑන්ක්ස් එක දාලා අපිට එළියත් වෙනවා නේද එතකොට අරක පිච්චෙද්දි ඒ හින්දා නෑ ඒක පල්ලෙහාට දාලා මොකක්ද දාන්නද රෝකෝපර් දාමු දැන් හරි එළි වුණා හරි දැන් තියෙන්නේ අරුවමාන එක යෝ එතනින් යන්න බෑ හරිනේ මොකින්ද ගහන්නේ දැන් ඕකට අයියෝ මොකක්ද කොපන් ගොඩ් දෙකක් ගිහිල්ලා එකක් දාමු අනේ ගියා අරකට පිච්චෙන හින්දා ඒක යනවා එතනට වූල් දාන්න බෑනේ අපිට එලා ප්ලෑන්ක්ස් තමයි දාන්න තියෙන එකම එක අපි ප්ලෑන්ක්ස් දාමු ඊට පස්සේ දැන් තියෙන අන්න අරුවට එක වෙන එක තමයි කාලකන්ණි අර වියරු ගතිය දැම්මත් ගැලුවට ඇවිල්ලා කනවා ඉති ගහලා කනවා ඉම්මයිවෝ කෝ ආය අතුරු දහන් වුණා මොන වදයක්ද මන්දු එක තැනක ඉන්නෙත් නෑ ඒ කැඩූතු ස්ප්ලෑෂ් එකක් ගන්න අනිවා අනික උට ගැහුවත් ඌ මොකක් හරි මේ හෙල්ත් පෝෂන් එකක් බොනවනේ අමීන් ගහන අර දැක්කද මං කිව්වන්න ඌ ගියා මේ පැත්තට ගියා කොතනද වරෙන් පයින් ගහගන්න නෑ මෙන්න යන මූමා ගොනින්නේ මේ පැත්තටම එන්නේ වෙන එකේ නොදුවන අරගත් කැඩුනම කරුමයක් අන්ලක් ඊතලෙන් ගලුට ඩැමේජ් නැති වෙයිද දන්නේ ඌ මේ පැත්තට වගේ ඉන්නේ මූ හෙල්ත් පෝෂන් එක වලින් ඌගේ හાર્ට් අඩු වෙන්නේ නැහැ අපි සෝඩ් එකකින් ගහමු තෝරන් අද ඉවරයි හරි එළියට ගියන්නම් දැන්
ක්‍රීපර් කෙනෙක් කියලා ගේට් එක පුපුරලා යයි. අපිට දැන් නිදාගන්න පුළුවන් මොන්ස්ටර්ස් නැහැ නේද? හරි. හරි. ස්කෙඩියෝන්ගේ දිනේ මන් දානවා ස්කෙඩියෝන්ගේ දිනේ විදියට මයි 4. මයි 4 හරි මයි 5 හරි. මයි 5ට වඩා ඔව් මයි 5 හොඳයි. එකක් තින්නද මාත් එක්ක ෆයිට් එක දෙන්න. අන්න විත්තරයක් අරින් ගත්ත සොම්බි විලේජ් එකනේ. ඕකට බෑවි මාත් එක්ක ගහගන්න. මේ යමු ගවයා. කැතම කැත කොළ පාට විත්තර ගෙඩියා. ඕකට පුළුවන් මේ මාත් එක්ක ගහගන්න මොන කැත බල්ලෙක්ද මේ? ඊයේ ඔගේ නහයේ කැත. ඕක වහුනම මම මරාගෙන කනවා පෙති ගහලා. කනවා පෙති ගහලා. වරින් බල. උට වදින්නේ නැහැ මේ පැත්තෙන්. මලවදී. අයියෝ අනේ අයියෝ හරි. දැම්මුව ගිනි ගනේ. අපිට මේ කොලේ කැපුවන ආහාර දැන් ගිනි ගන්න. දැම්මුව ඉවරයි. උන් සෙන්තා පොච්චි. හරි. ඌ විනාසයි. ඌ මග වාස්සලා ගියා. හරි. ඌ සෙන්තා පොච්චි. හරි. අපි මේකේ උඩ මෙතන මේ බ්ලොක් දෙක අපිට ඕන වෙයි. බොහෝ විට මේ ලැඩර් නාවයකුත් තියෙනවනේ මං හිතන්නේ අපි මයිනින් ඒරියා එකක් ගහමු. මෙතනින් ගහලා කොහෙන්ද ගහන්නේ? මෙතන හොඳයිද? තියනවනේ මේ බඩුත් එක්ක. මෙතන ගහනවාද? මෙන්න අපි මෙතනින් තව කොළ ටිකක් කඩාගමු. මට පොඩ්ඩක් ඒත් මොඩිෆයි කරන්න හිතෙනවා තව. බලමු. හිතුනොත් කරනවා. හරි. මේකේ හරි. මෙතන අපි මේ පැත්තෙන් ගහුවොත් හොඳයි නේ. පොළව හරමු. අපි කොහේ පැත්තට පාරක් අදමු. අපි අර ස්පෝන් වෙච්ච තැනට. ඒකට ලේසි ගෙද්ද. උර්කෙක් වුල්ෆ්. මේ පැත්තෙන්නේ අපි ස්පෝන් වේ. නේද? වෙන්න ඕනේ මේ පැත්තෙන් තාම අපි ස්පෝන්. නෑ මේ පැත්තෙන් නෙවෙයි අපරාධේ. මෙතන වැලි තියෙනවා. අපිට හදාගන්න පුළුවන් මේ වැලි වලින් වීදුරු හදාගන්න. අර අස්සෙන් බලනට වඩා හොඳ වීදුරු හදාගන්න. මෙතන මේ වොන්ඩරින් ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා. උන්ගේ ලාමලට මොනවා වුණාද දන්නේ. මෙතන එහා පැත්තෙන් ගහමු. අපි මෙතනට පඩිපෙළකුත් දාන්න ඕන. නැත්නම් අමාරුයි යන්නේ. හරි මතක් වුණා. මට කරන්න ගියපු දේ අමතක වුණා. කන්නනේ ගියේ. හරි. හාටුත් අඩු වෙලා මොනවා හින්දාද දැන් අතන අරු ගැහුවින්ද නේද? අපි මෙතනින් ගහමු මයිනින් ඒරියා එක. එතන හොඳයි. අපි මෙතන දෙපැත්තෙන් ගහමු. අපි බ්ලොක් 4 එකක් හද මේක ඉන්න මදි මෙතන මෙහෙම බෑ. බ්ලොක් හරියට ගානට ගහ ගන්නත් ඕනේ. ඒ හින්දා අපි මෙතන මේ ගහ කපමු. කපලා ඊට පස්සේ අපි අතන මයිනින් ඒරියා එක ගහමු. අපි පල්ලෙහාට ගහන්න ඕනේ. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අනිවාර්යෙන් ඒක අනිවාර්යයි. මේක මෙතන ප්ලෑන් කැතයිනේ එහෙම අමාරුයි. බෑ. අපි පොඩ්ඩක් මේක ලොකු කරමු. ලොකු කරාට පස්සේ හරි.
මිචා මේකේ අපි හරි මෙතෙන්ට ගන්න හරි උඩට ගහමු මෙතෙන්ටකයි මෙතෙන්ට අනිත් එක ගහමු මෙහෙම දැම්මා ගහක් කපන්න ඕන තව මේක නෑ මෙතනම කොහොමද ගහන්නේ මේ තව ගහක් කපමුනේ මේක උඩට ගියා නා හරි තව බ්ලොක් දෙකක් විතර කපන්න පුළුවන් මෙතනින් හරි තව කපන්න බෑ මේක නැති මෙතන දැන් 3ක් තියෙනවානේ 1යි 2යි හරි මයිනින් ඒරියා එක සම්පූර්ණයි මෙතනින් අපි අර ප්ලෑන්ක්ස් ටිකක් අරගෙන මෙතනින් ගහන්න ඕනේ බෝඩ් එක මයිනින් ඒරියා මෙතනින් පල්ලෙහාට කපාගෙන යන් මයින්ක්‍රාෆ්ට් එකට එක දිගට අප්ඩේට් දාගෙන යනවා දැන් මේ ළඟදී ආවා මේ පොඩි පැටවුන්ගේ මොඩ් අප්ඩේට් ඉතින් මේ අප්ඩේට් දාලා මොනවා කරන්නද දන්නේ මේ මයින්ක්‍රාෆ්ට් එක හදන්නේ ඒගොල්ලන්ගේ දැන් ගොඩක් තියෙනවා හැබැයි දැන් ඒගොල්ලන් ප්‍රගතියක් තියෙනවා හොඳ දැන් මයින්ක්‍රාෆ්ට් එකේ එතන දැන් කීයක් තියෙනවද බ්ලොක් 1යි 2යි 3යි අයියෝ 1යි 2යි අයියෝ මේක හරියට බෑනේ මේ මයින්ක්‍රාෆ්ට් මේ PC එකක් ගහනවා නම් තමයි ලේසි PC වල ගන්න ලේසි අපි ස්ටෝන් ටික පල්ලෙහාට කඩාගෙන යනවා මම වැඩියම ඩර්ට් බ්ලොක් කඩනවට වඩා කැමති මේ ස්ටෝන් කඩන ලේසි මේ මෙතන මම පොඩි කැල්ලක් කට් කරා ඒක අවුලන්නේ මෙතනින් තව පල්ලෙහාට කපන්න ඕනේ අඩි අර තියෙන කේව් එකක්ද මේකේ අමුතුම කේව් එක නිකන් අර කවුරු හරි පුරවලා වගේ මන්ද දන්නේ පිරෙව් අනේ මම පිරෙව්වේ නෑ මේ වර්ල්ඩ් එක හෙල්ලුවේවත් නෑ මේ කොහොමද ඉතිවා කොහොම ආවද ආයි පල්ලෙහා තියෙනවද දන්නේ නැහැ ඒ හිස් බ්ලොක් තියෙනත් ඉතින් නෑනේ කිසිම හේතුවක් නැහැ කිසිම හේතුවක් නැහැ එහෙම වෙන්න එහෙම වුණේ කොහොමද සත්‍ය කොහොමද සත්‍ය ඇසින් දැක ගන්න බලන්න ගේම් ලෝඩ් දැනන්නනේ අපි එතනින් කැතයිද මේක අමුතු කැතක් තියෙනවා අමුතු ලස්සනකුත් තියෙනවා අමුතු කැතක් මේ උඩට හදාගෙන ගිහිල්ලා අපි ඉනිමග හදමු ඩමියුන් කර ඔන්කේ කර ඔන්කේ කර මේ පැත්තේ මේ පැත්තේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි අපි උඩින් තව කොටවල් ටිකක් කඩාගෙන රැඩ් එකක් හදනවා අපි ගා ස්ටික් තියෙනවානේ අපි මේකෙන් හදමු ස්ටික් ටිකක් වැඩිපුර ස්ටික් හදුවා කියලා මොකක්වත් වෙන්නේ නැහැ කමයි වෙන්නේ කොහොනේ පින්නන්නේ ලැඩ එක ක්‍රාෆ්ටිං ටේබල් එකකින් තමයි මම හිතන්නේ හදන්න බලාව ලැඩේ ක්‍රාෆ්ටිං ටේබල් එකකින් තමයි හදන්න ඕනේ අමෙදි හරි 12ක් හරි මෙතන අපි කෝල් හොයා ගන්න ඕනේ ඉක්මනට
නැත්නම් අපිට ටෝච් හදාගන්න තියන්නේ කළුවරේ තමයි ඉන්නේ ඉඳලාට. ඒකවල මොන්ස්ටර්ස්ලා ස්පෝන් වෙනානේ මේ ලගේ සොම්බීස්ලා වගේ උ. අප්පට උඩු රෑත් වෙලා. ඉතින් අපි යනවා දැන් එළියට. අපි වටේ පොඩ්ඩක් සිරිය බලන්න ඕනේ. වටේ සිරිය බලනකොට තමයි කාම් ගතියක් එන්නේ. මේ බලන්න වටේ කොච්චර සිරියක් තියෙනවද කියලා. සිරිය අසිරි. මේ බලන්න කොච්චර ෂෝයිද කියලා බලන්නත් ආස හිතෙනවා. එන්න එහෙනම් තමයි මයින්ක්‍රාෆ්ට් එකේ ගේම්ස් නිකන් ප්‍රචලිත වෙන්නේ. ප්‍රචලිතනේ. අපි මෙතන වැටකොත් ගහන්න ඕන. ප්ලෑන්ක්ස් තියනවත් දන්නේ ඉතුරු වෙලා. ඒ ප්ලෑන්ක්ස් 3ක් ඕනේ පඩිපෙලක් ගන්න. හැබැයි ප්ලෑන්ක්ස් එකකටත් වඩා පොඩි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඊළඟ එපිසෝඩ් එකකින් ගේන්න හිතනවා ඉතුරු ටික. එළාන් ඉතින් ලයික් කරන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙතන අර මගේ අර කොප ඉංගොත් ටික දෙනවා. අඩේ මගේ ලෙවල් ටික ඉස්සරහට ගියා. ලෙවල් 4යි දැන්. ලෙවල් 999ක් ගහනවා කොහොම හරි. ගැම්ම රා අපි මෙතන පල්ලෙහා යමුනේ. අපි දැන් මේක පොට අප්ඩේට් කරමු. මේ බ්ලොක් එක කඩමු. හරි. අපි මේකෙන් ලැඩ් එකෙන් මුඩ ගමු. මෙතන බෑනේ හද. 1 2 3යි 4යි මෙතන අපට හුඩු එක තමයි මම මේ බැලුවේ මේ ඉන්න මේ ලෙඩ ඒවා අඩු වෙනානේ. වදින්න ඉන්නේ අඩු වෙනවා. ඕක තමයි ප්‍රශ්නේ. විශාල කරදරයක් වුණානේ මේක. හරි. මේ කැඩෙන්නේ නැහැ ගමන. අනේ අයි මෙහෙම ඉන්නේ. අයියෝ අනේ අපිට මේක අපි ස්කර් හාඩි පඩයා තෙරිය පොන්රා අපි මේ මේ ඉවරේද මේ මැඩම් කෙනෙක් සර් කෙනෙක් ඇවිල්ලා ළමයි කච්චියකට ගහගෙන ගියා. උන් ටික ඇඩුවා. ඇයි මේ ඉස්කෝලවල මෙහෙම බලු වැඩ වෙන්නේ? නිකන් ගහගෙන නෙවෙයි දන්නේ මේ ලෝකෙට වෙලා තියෙන දේ මේක තමයි දැන්. මේ වර්තමාන සමාජය වෙනකොට මේ ඇයි මේ බග්ගයක් වගේ වෙන්නේ? ක්‍රෑෂ් වෙනවානේ දැන් ඉතින්. මොකක් කළාද වන්ද? ස්ක්‍රීන් රෙකෝඩින් දෙකේ නේ මොකක් හරි එකක් දන්නේ. ඉෂුව එකක් එන්නේ නැති. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම හිතුවා ආදී මේ එපිසෝඩ් ඉවර කරන්න. ඉතින් ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු.